නොදන්න තැනකට ගිහිල්ලා හැසිරෙන්න දන්නේ නැද්ද? නොදන්න පුද්ගලයන් එක කතා කරන්න කතාවක් පටන් ගන්න දන්නේ නැද්ද? මේ වීඩියෝ එක අවසානයේදී උඹගේ අනිත් පැත්තේ ඉන්න හැම එකෙක්ටම වඩා අතිසාර්ථක විදියට ඒක ඉගෙන ගන්නවා. ඒක කරනවා. මොකද ඕජි අද උඹලට ශනිකව කියලා දෙනවා රූල්ස් 7ක්. කොහොමද නිවැරදි සංනිවේදනයක්, නිවැරදි කමියුනිකේෂන් එකක් කරන්න කියලා හරියට ලීඩර් කෙනෙක්, නායකයෙක් වගේ. Then OG gang, let's go to the video. පළවෙනි රූල් එක, කාමරේ අයිති කරගනින් උඹේකට ඇතුල් වෙද්දිම උඹ කතා කරන්න කලින් උඹ රූම් එකකට මොකක් හරි අවකාශයකට ඇතුල් වෙනකොටම උඹව ජජ් වෙලා ඉවරයි වටේ පිටේ ඉන්න මිනිස්සුන්ගෙන්. උඹ කට ඇරලා වචනයක් කතා කරන්නත් කලින් උඹේ හැමදේම අනිත් මිනිස්සුන්ට කියලා ඉවරයි උඹේ රූම් එකට ඇතුල් වෙනකොට. මිනිස්සු තීරණය කරනවා පළවෙනි තප්පර 5ෙම උඹට රෙස්පෙක්ට් කරනවද? එහෙම නැත්නම් උඹව ඩෝන් කියලා දාලා නොසලකා හරිනවද කියලා. ඒක ශනිකව වෙන දෙයක්. උඹගේ පොස්චර් එක, උඹගේ එනර්ජි එක, උඹගේ ප්‍රසන්ස් එක ඔන්න ඔය තුන අනිවාර්යයෙන්ම සංනිවේදනය කරලා ඉවරයි උඹ කට ඇරලා වචනයක් කතා කරන්නත් කලින්. උඹ අලුත් තැනකට යනකොට, අලුත් ස්ථානයකට, අලුත් රූම් එකකට මොකක් හරි තැනකට යනකොට උඹ යන්න ඕනේ හරියට උඹ එතනට ඇත්තටම අයිති පුද්ගලයෙක් වගේ. යනකොට ඵලයන් ඒකේ සෙන්ටර් එකට, ඒකේ මැද්දට, මේකේ සයිඩ් එකටවත්, මේකේ කෝණ එකටවත් යන්න අවශ්‍ය නැහැ. මේක අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගනින්. ඇවිදිනකොට උඹ විශේෂයෙන් හිමීට ඇවිදපන්. හැබැයි උඹගේ ස්පීඩ් එකට, උඹ වැඩි ස්පීඩ් එකකින් ඇවිදිනකොට ඒකෙන් කියවෙන්නේ උඹ පට්ට විදිහට නොසන්සුන්ව කලබලකාරී තත්වයක, බයක, තැති ගැන්වීමක ඉන්නවා කියන එක තමයි වටේ පිටේ මිනිස්සුන්ගේ ඔළුව වලට යන්නේ. උඹ ස්ලෝ එකකින් ඇවිදිනකොට උඹට අවතක්සේරුවක්, උඹගේ සෙල්ෆ් කොන්ෆිඩන්ස් එකේ අඩු බවක් ඔන්න ඕක ගම්ම වෙනවා වටේ පිටේ ඉන්න උන්ට. ඒක නිසා උඹගේ වෝක් එකේ ස්පීඩ් එක අනිවාර්යයෙන්ම මේන්ටේන් කරපන්. උඹ කතා කරන එක පටන් ගන්න කලින් නවත්තපන්. සයිලන්ස් එකට, නිශ්ශබ්දතාවයට සෙටල් වෙන්න දීපන්. එහෙම කරනකොට වටේ පිටේ ඉන්නුන්ගේ ફોකස් එක උඹ වෙතට ඇදීගෙන එනවා. ඊට පස්සේ උඹ කතා කරන්න ගත්තට පස්සේ උඹගේ වචන වලට සාමාන්‍ය ලෙවල් එකට වඩා ඉහළ ලෙවල් එකේ පවර් එකක් ලැබෙනවා. දෙවෙනි රූල් එක, උඹට පළදායි සංනිවේදනයක් කරගෙන යන්න අවශ්‍ය නම් උඹ අංක එකටම උඹ ෆේස් කරපන් කෙලින් මුහුණලා. උඹගේ බොඩි පොස්චර් එක ඍජුව කෙලින් තියාගනින්. අනිවාර්යෙන්ම උඹගේ දෑත් උන්ට විසිබල්, උන්ට පේන විදියට තියාගනින්. නිවැරදි කමියුනිකේෂන් එකක් කියලා කියන්නේ නිවැරදි මාෂල් ආර්ට් එකක් වගේ. ඔබගේ අයි කන්ටැක්ට් එක 70% 70%ක ප්‍රතිශතයකින් මුත් එක තියාගනින්. ඔබ පොඩි වෙලාවක් නම් ඔබ 120ක් 30ක් වගේ නම් උගේ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන ඉන්නේ. ඔබ දුර්වලෙක් වගේ උට හැඟෙනවා. ඔබ ඕනවට වඩා 180ක් 90ක් එක දිගට උගේ ඇස් දෙක දිහා බලන් ඉන්නවා නම් ඒකෙන් කියවෙන්නේ උඹ පට්ට ඇග්‍රසිව් චරිතයක් කියලා. එතකොට මේ 170ක කාලයක් උඹ අයි කන්ටැක්ට් එක තියන් ඉන්නකොට ඉතුරු 130 උඹ බ්‍රේක් කරනකොට උඹ කිසිම වෙලාවක බිම බලන්න එපා. උඹ සයිඩ් එක බලපන්. සංනිවේදනය කරන්න කටින් විතරක් නෙවෙයි, උඹගේ අත් දෙකත්, උඹගේ බොඩි එකත් අනිවාර්යෙන්ම යූස් කරන්න ඕනේ මෙතනදී. විශේෂයෙන්ම මේ දේ ඔළුවේ තියාගනින්. උඹ මේ කතාව කරගෙන යනකොට කිසිසේත්ම උඹගේ බොඩි මූව්මන්ට් එකටවත්, උඹගේ වචන වලටවත් බාධාවක් ගෙන්න ඉඩ දෙන්න එපා කිසිම කෙනෙක්ට. උඹ උඹගේ ටාගට්ස් වලට යනකොට ඒ වලට කිසිම එකෙක්ව බාධාවක් කරගන්නේ නෑ වගේ. තුන්වෙනි රූල් එක, උඹ කතා කරන ටෝන් එක, එහෙම නැත්නම් උඹගේ කතන ස්වරය හරියට රයිෆල් එකක් වගේ තියාගනින්. දුර්වලයෝ කරන්නේ කෑ ගහන එක, අනාරක්ෂිත උන් කරන්නේ මුමුණ ඉන්න එක. හැබැයි ශක්තිමත් උන් දන්නවා තමන්ගේ වොයිස් එක කන්ට්‍රෝල් කරන්න නයිස් ඇන්ඩ් ක්ලීන් විදියට. කිසිම මොහොතක උඹගේ වොයිස් ටෝන් එකේ පාලනය නැති වෙන්න ඉඩ දෙන්න එපා. ඒක හරියට සොල්දාදුවෙක් හතර වටේට තමන්ගේ ගන් එකකින් වෙඩි තියනවා වගේ වැඩක්. කිසිම පාලනයක් නැතුව. ඌ ඇත්තටම තමන්ගේ බලය නිරපරාදේ නාස්ති කරනවා. ඌ ඇත්තටම අනතුරක් තමන්ගේ ළඟම ඉන්න මිතුරොන්ට. ඒ වගේම ඌ එලිදරව් කරනවා තමන්ගේ පොසිෂන් එක මොකද්ද කියලා. ඒ වගේම නරකම දේ තමයි ඌ එලිදරව් කරනවා තමන්ගේ බය, තමන්ගේ වොයිස් ටෝන් එක මාස්ටර් කරපු පුද්ගලයෙක් හරියට ස්නයිපර් කෙනෙක් වගේ. ඌ කතා කරන්නේ නිවැරදි අවශ්‍ය වෙලාවට විතරයි. ඒ වගේම ඌ කතා කරන පටන් ගත්තට පස්සේ ඒක පසාරු කරගෙන යනවා. හතරවෙනි රූල් එක, ලෝකේ තියෙන භයානකම ආයුධය තමයි ප්‍රශ්න ඇසීම. මේ ලෝකේ 95% මිනිස්සු විඳවනවා ඇත්තටම තමන්ගේ ජීවිතේ එක දෙයක් නිසා. ඒ තමයි උන්ව වැඩක් නෑ කියන එක. කවුරුත් උන්ට ඇහුම්කන් දෙන්නේ නෑ. කවුරුත්ම උන්ගේ ඔපිනියන්ස්, උන්ගේ මතයන් ගැන කෙයා කරන්නේ නැහැ. උඹට ලේසියෙන්ම මිනිස්සුන්ව උඹගේ ඇතුළට ගෙන්න ගන්න පුළුවන්. උඹ ඒ වගේ මිනිස්සුන්ගෙන් ප්‍රශ්න අහන්න යනකොට මේ ලෝකේ මිනිස්සුන්ට මේ ලෝකේ වෙනස් කරන්න ඇත්තටම අවශ්‍ය නැහැ. මිනිස්සුන්ට ඕනේ තමන්ට ඇහුම්කන් දෙන පුද්ගලයෙක්ව. මිනිස්සුන්ට ඕනේ අනිත් මිනිස්සු තමන් වෙනුවෙන් ඇහුම්කන් දීම. ඔබ පුද්ගලයෙක් එක්ක කතා කරනකොට ඔබ පෝස් කරපන්. ඔබ නැවතියන් උඹගේ රෙස්පොන්ඩ් එක ඌට දෙන්න කලින්. මොකද ඒකෙන් කියවෙනවා ඇත්තටම උඹ ඌට ඇහුම්කන් දුන්න කියන එක. ඒ වගේම ඌ කියපු දේ උඹ හොඳට හිතුවා කියන එක. සමරයිස් කරපන්, සාරාංශගත කරපන්. ඌ කියපු දේ උඹගේ මතය ඌට කියන්න කලින්, උඹගේ උත්තරේ ඌට දෙන්න කලින්. උදාහරණයක් විදියට ඔව් ඔයා දැන් කියන්නේ. එතකොට එහෙම කරන එකෙන් උන්ගේ ඔළුවට යනවා උඹ ඇත්තටම උන්ට ඇහුම්කන් දුන්නා කියන එක. ඒ වගේම උඹට කන්ට්‍රෝල් එක එනවා උඹලා දෙන්න අතර තියෙන ඒ සංනිවේදනය ඇතුළත. ඊට පස්සෙත් පුළුවන් නම් ආයි ප්‍රශ්න අහපන්. මිනිස්සු කතා කරන එක වැඩි වෙන තරමට තමන්ව එලිදරව් කරන එක වැඩි වෙනවා. මිනිස්සු තමන්ව එලිදරව් කරන එක වැඩි වෙන තරමට උඹට වැඩිපුර පාලනය, කන්ට්‍රෝල් එක උඹගේ අතට එනවා. ප්‍රශ්න අහන මිනිස්සයා අදාළ ඒ සංනිවේදනය කන්ට්‍රෝල් කරනවා.
ගැටුම්කාරී වාතාවරණයන් ඇති වෙන එක නවත්තනවා. ප්‍රශ්න අහන මිනිස්සයා අනිත් පුද්ගලයාගේ හදවත ඇතුළට කිඳා බහිනවා. ඌව ලීඩ් කරන්න පුළුවන් තැනකට පත් වෙනවා. පස්වෙනි රූල් එක කිසිම වෙලාවක උඹව ඩිෆෙන්ඩ් කරන්න යන්න එපා. උඹගේ ෆ්‍රේම් එක ඇතුලේ උඹගේ පාලනය තියාගනි. ඔජි එක්ස්ප්ලේන් කරන්න. උඹ කතා බහක් යන අතරතුර ආගියුමන්ට් එකක් ආවොත් උඹ ඕනවට වඩා උඹගේ ඔපීනියන් එක උඹව ඩිෆෙන්ඩ් කරන්න යන තරමට උඹ පරාද වෙනවා. මොකද උඹ නිතර නිතර හේතු කිය ඔප්පු කර යන්න උඹ තව ඒක ඇතුළට කිඳා බහිනවා. නියම නායකයෙක් කිසිම වෙලාවක දිගින් දිගටම එල්ලීගෙන යන්නේ නැහැ කිසියම් දෙයකට. කවුරු හරි උඹගේ අදහසකට ඇටැක් කරොත් ප්‍රහාරයක් එල්ල කරොත් උඹ උන් එක ගහගන්න යන්න අවශ්‍ය නැහැ. උන්ගේ ඒ ප්‍රතිවිරුද්ධාත්මක අදහස උන් ඔප්පු කරන උන් පැහැදිලි කරන තත්ත්වයට උන්ව පත් කරපන්. කිසිම වෙලාවක කියන්න එපා නෑ කියලා. කියපන් ඒක වෙනස්ම විදියක මතයක්. මට පැහැදිලි කරපන් උඹ කොහොමද ඒ මතයට ආවේ කියලා. බෙහෙම කියන එකෙන් උන් උත්සාහ කරන්න පටන් ගන්නවා ඒ කිව්ව මතය සාධාරණීකරණය කරන්න, ජස්ටිෆයි කරන්න. ඒකෙන් වෙන්නේ උඹ ජස්ටිෆයි උඹ සාධාරණීකරණය කරන එක වෙනුවට උන් ඉදිරිපත් කරපු උන්ගේ ප්‍රතිවිරුද්ධාත්මක මතය උන් සාධාරණීකරණය කරන්න, උන් ඔප්පු කරන්න, උන් ජස්ටිෆයි කරන්න පටන් ගන්න එක. ඊට පස්සේ උඹ කරන්න ඕනේ මට තේරෙන උඹ කියන එක. හැබැයි ඒක දිහා බලන්න පුළුවන් වෙනම කෝණයකුත් තියෙනවා. අන්න එතකොට උඹගේ අතර කන්ට්‍රෝල් එකේ නෝ ඩිස්කෂන් එකේ කිසිම මොහොතක හැංගීම් බරව ප්‍රතිචාර දක්වන්න යන්න එපා. උන් කෑ ගහන්න පටන් ගත්තට පස්සේ උඹගේ වොයිස් එක අඩු කරනවා. මොකද ඒකෙන් ඇත්තටම උඹ පිස්සු වට්ටනවා. ෆ්‍රේම් කන්ට්‍රෝල් එක එහෙම නැත්නම් උඹගේ රාමුව පාලනය කිරීම උඹව මෙහෙවනවා අදාළ කන්වර්සේෂන් එක ගෙනියන්න උඹට ඕන තැනට. කිසිම මොහොතක වෙනත් එකකගේ රාමුවක් ඇතුළට උඹ පයින්න try කරන්න, උඹ ඇදලා යන්න try කරන්න එපා. උන් ඇදලා ගනින් උඹගේ රාමුව ඇතුළට. 6 වෙනි රූල් එක චිත්‍ර රූප පින්තාරු කරපන්. තර්ක නැතුව. ෆැක්ට්ස් කියන දේවල් මිනිසුන්ව දැනුවත් කරනවා. හැබැයි රූපක චිත්‍ර පින්තූර මිනිසුන්ව ලීඩ් කරනවා. මිනිසුන්ට කිසිම වෙලාවක දත්ත කියන දේවල් මතක හිටින්නේ නැහැ. හැබැයි මිනිසුන්ට හොඳට මතකයි රූප, පින්තූර ඕනම සිදුවීමක. දුර්වල sannivedakayෝ ඇත්තම මිනිසුන්ට විසික් කරලා දානවා තොරතුරු, දත්ත, තර්ක, තියරි හැම ලබ්බකින්ම. හැබැයි නියම sannivedakayෝ මිනිසුන්ගේ ඔළුවල පින්තාරු කරන එක එක විදිහේ චිත්‍රවලින් අපිට අපේ ටාගට්ස් වලට යන්න අනිවාර්යයෙන්ම ඉක්මන් කරලා මහන්සි වෙලා හයියෙන් වේගෙන් වැඩ කරන්න ඕනේ කියන එක වෙනුවට මේක හරියට අපි ස්ටේෂන් එකක ඉන්නවා වගේ හැබැයි ජීවිත කාලෙට මේ එකම එක දුම්රියක් වෙනුවෙන් ඒ දුම්රිය මෙතනින් ගියාට පස්සේ අපිට සෑහෙන දුරක් සීතලේ වෙවුල ඇවිදගෙන යන්න වෙනවා ඒ ගමන් මාර්ගේ. අපිට යන්න පුළුවන් ගමනාන්තයට. හැබැයි මේ කෝච්චිය මිස් වුණොත් අපිට අර කිව්වා වගේ කාලය අහිමි වෙනවා. ඒ වගේම කටුක අත්දැකීමකට මුහුණ දෙන්න වෙනවා. ඕජි දන්නවා හරියට ස්ටෝරි ටෙලිංස් වැඩ කරන්නේ කොහොමද කියලා. වර්තමාන ලෝකේ ප්‍රචණ්ඩකාරීත්වයෙන් නෙවෙයි වැඩ කරන්නේ ඇත්තටම. මේ ලෝකේ රන් වෙන්නේ ඇත්තටම ස්ටෝරි ටෙලිං වලින්. මොකද කතන්දර වලින් ඇත්තටම උඹගේ මනසට වඩා උඹගේ හදවතට බහින්න පුළුවන්. එතකොට අවසාන රූල් එක අනිවාර්යෙන්ම ගෞරවණීය වෙයා. මිනිහෙක්ගේ වචනය තමයි ඒ මනුස්සයාගේ කොන්ට්‍රැක්ට් එක. ඔබ මැනිපියුලේට් කරොත් ඔබ දිනනවා. හැබැයි කුඩා ලෙස. ඔබගේ අහිමිවීම අති විශාලයි. ඔබ බොරු කිව්වොත් මිනිසුන්ට අනිවාර්යෙන්ම ඔබව මතක තියෙයි. ඔබට මිෂන් එකක් නැත්තම් හරියාකාර. ඔබගේ මිනිස්සු උඹගෙන් ඈත් වෙලා යනවා. ගෞරවණීය මනුස්සයෙක් කියලා කියන්නේ ඇත්තටම ත්‍යාගශීලී මනුස්සයෙක්. උන් තමන්ගේ වචනයට වග කියනවා. ඒ වගේම තමන් වටේ ඉන්න මිනිස්සුන්ව ඉහළ තලයකට ගේන්න වෙහෙසෙනවා. ඒ වගේ මනුස්සයෙක්ව අනිවාර්යෙන්ම ගෞරවණීයත්වයට පාත්‍ර වෙනවා. ඒ වගේම අනුගමනය කරනවා අනිත් මිනිස්සු. ඒ වගේම අනිවාර්යෙන්ම ඌව මතක හිටිනවා සදාකාලිකවම. ඔජිට අවසානයේ කියන්න තියෙන්නේ දැන් ඵලයන් ගිහිල්ලා මේ බිස්නස් එක හරියට කන්ට්‍රෝල් කරපන්. මොකද උඹගේ වටේ ඉන්න උඹගේ මිනිස්සුන්ට ඇත්තටම OG ගෑන්ග් එකේ උඹව අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. ඒ වගේම මේ කියපු දේවල් මෙතනින් බලලා මෙතනින් අමතක කරන්න එපා. ආයි බලලා උඹගේ ඔළුවට කාවද්දපන් ඒවා. මොකද මේ කඩෙන් අහලා මේ කඩෙන් පිට කරන එක නෙවෙයි මෙතනදි වෙන්න ඕනේ. වෙනදා වගේම OG දන්නවා අනිවාර්යයෙන්ම OG කියපු දේවල් උඹලට වැදුනා කියලා කනහරහා මොලේට